ජොනි සීන්ස් ලොව පුරා නිල් චිත්‍රපට කර්මාන්තයේ ජනප්‍රිය පුච්චලයාගේ අමුතුම ජීවිත කතාව. නම කියන පමණින් ලොව පුරා බොහෝ අයගේ අවධානයට ලක්වන පුච්චලෙකු තමයි ජොනි සීන්ස්. ඔහුගේ නම අසා නැති අය හොයාගන්න එක නම් ඉතා අමාරු කරුණක්. නමුත් ඔහු බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ නීත්‍යානුකූලව හා සදාචාරාත්මකව විවාදයට ලක්වන නිල් චිත්‍රපට කර්මාන්තය වෙත ඔහු ලබා දුන් විශාල දායකත්වය නිසා. පෙනිසිල්වේනියාවේ පීටර්ස්බර්ග් නුවර උපත ලැබූ ස්ටිව් වුල්ෆ් තම විශ්වවිද්‍යාල උපාධිය අවසන් කළ පසු 2006 දී ලොස් ඇන්ජලිස් වෙත ගමන් කළේ නිල් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වීමේ අරමුණ ඇතිවය. එලෙස මෙම ශේෂ්ත්‍රයට පැමිණි අද ඔහු ජොනි සීන්ස් නමින් ලොව පුරා ප්‍රසිද්ධ නමක් බවට පත් වී ඇත. ඔහු තම කටයුතු රංගනයට පමණක් සීමා නොකොට තමාගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමටද ජොනි විසින් කටයුතු සිදු කළ අතර ඔහු පෙනී සිටි චිත්‍රපට ප්‍රමාණය දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලෙසද සැලකේ. ජොනි සීන්ස් AVN Awards Best Male Performer ලෙස සම්මාන ලැබීය. මෙම සම්මානය නිල් චිත්‍රපට කර්මාන්තය තුළ ඔස්කාර් සම්මානය ලෙස සැලකේ. තවත් බොහෝ වාරයක් ඔහු විවිධ සම්මාන සඳහා යෝජනා වූ අතර ඔහුගේ රංගන හැකියාව හා මෙම ශේෂ්ත්‍රයේ වෘත්තීයමය පළපුරුද්ද එය සඳහා බලපෑවේය. ඔහුට ලොව පුරා විශාල ලෙස තරුණ පරපුරේ ආකර්ෂණය ලබා ගැනීමටද මෙම ක්‍රියාවලිය සමත් විය. ඔහුගේ ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් තමයි ඔහුගේ පෙම්වතිය කිස්සා සින්ස්. ඇයද නිල් චිත්‍රපට රංගන ශිල්පිනියක් වන අතර ඔහුන්ගේ මුණ ගැසීම සිදු වුණේ ඉන්ස්ටාග්‍රෑම් මගිනි. වසරකට පසුව ඔහුන් එක්ව ඔහුන්ගේ පළමු නිල් චිත්‍රපටය රූගත කළේය. ඔහුන් දෙදෙනාම නම්වල අවසානයට සින්ස් යන නම භාවිතා කරන නිසා ලෝකයේ බොහෝ අය ඔහුන්ව යුවලක් ලෙසද හඳුන්වති. ප්‍රසිද්ධ ඉන්දීය YouTube වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන බුවන් බාම් සමග ඔහු පැවැත් වූ සංවාදයකදී ඔහු තම වෘත්තීය සම්බන්ධව පැහැදිලි කරමින් කියා සිටියේ මට මේ කාර්ය කළ හැකි බව මම හැම විටම සිතුවා. ඒ පහසු දෙයක් නෙමෙයි, ඒ ගැඹුරු වක්කීම් සහිත වෘත්තියක්. තවද ඔහු කියා සිටියේ මේ බොහෝ අය හිතන තරම් පහසු රැකියාවක් නොවන බවයි. එයට හේතුව ලෙස ජොනි පවසන්නේ අපි සාමාන්‍යයෙන් දිනකට පැය 10කට වඩා වැඩ කරනවා. පිටපත මතක තබා ගැනීම, ශාරීරිකව සූදානම්ව සිටීම සහ සිනමාකරණය ආදී සියලුම දේ අභියෝගාත්මකයි යනුවෙනි. එසේම ජොනි සීන්ස්ගේ පෞද්ගලික ජීවිතය ගැන සඳහන් වන්නේ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩා සමාජය නම් මැන්චෙස්ටර් යුනයිටඩ් බවයි. එමෙන්ම ඔහු මත්පැන් භාවිතා නොකරන අතර ඔහුගේ සීන්ස් TV YouTube නාලිකාව ඔස්සේ ඔහු ජනතාවට පෙන්වන්නේ ශරීර සුවතාවය, යහපත් ආහාර පුරුදු සහ නිරෝගී ජීවිතයක් ගැන බවයි. විවිධ අවස්ථාවල පිළිඹු වන ඔහුගේ චරිත ස්වභාවය තුළින් හැකියාවට වඩා මිනිසුන්ට උපකාර කිරීමට කැමති පුද්ගලයෙකුගේ හැසිරීම මනාසේ දැකගත හැකිය. 2018 වසරේදී පමණ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බොහෝ සංචාරක බස් රථවල ඔහුගේ පින්තූර දැක් ගැනීමට හැකිවීමට සම්බන්ධවද ඔහු පැහැදිලි කර ඇති අතර එය බස් රථ අයිතිකරුවන්ගේ ප්‍රචාරණ උත්සාහයක් බවත් තරුණ පරම්පරාවගේ අවධානයට ලක්වීමට එයින් හැකිවී ඇති බවත්ය. ජොනි සීන්ස්ගේ හැකියාව පිළිබඳ තම මව්පියන් දැනගත්තේ තම වෘත්තීය පටන්ගෙන වසරකට පසුව බව ඔහු YouTube නාලිකාවක් සමග පවසා ඇති අතර එහි
මෙසේ සඳහන් කර ඇත. පළමු වරට කිව්ව විට ඔවුන් තිගැස්සුණා. නමුත් මම මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවත් ආරක්ෂා වන බවත් පැහැදිලි කළ විට ඔවුන් මාව විශ්වාස කළා. ඔවුන්ට ඕනේ මම සතුටින් ඉන්න එක යන ලෙසිනි. නිල් චිත්‍රපට කර්මාන්තය පිළිබඳ ඔහුගේ මතය හා විශ්වාසය වනුයේ අනාගතයේදී නිල් චිත්‍රපට කර්මාන්තය ධනාත්මක මාර්ගයක ගමන් කරනු ඇති බවයි. ඔහු කියන පරිදි අතීතයේ අයුක්තිමත් ක්‍රියාවලින් ඉවතට යමින් රංගන ශිල්පීන්ට ගෞරවය සහ ආරක්ෂාව ලබා දිය යුතු බවයි ඔහුගේ මතය. අවසන් වශයෙන් ජොනි සින්ස් මෙසේද මාධ්‍යට කියනවා. මට පසුතැවීමක් නැහැ. නැවතත් එම වෘත්තියම තෝරා ගන්න සිදුනොත් මම නැවත එය තෝරා ගන්නවා. ඔහුගේ ජීවිතය විවාදයට ලක් වූ ශේෂ්ත්‍රයක සිටින්නක වුවත් නිර්භීතභාවය, වෘත්තීමය අගය සහ පුද්ගලික විනය යන ගුණයන්ගෙන් පිරුණු පුරුෂයෙකු ලෙස ලෝකයට පෙනී සිටීම ඇත්තෙන්ම අගය කළ යුතු නොවන්නේද? අවසන් වශයෙන් ජොනි සින්ස්ගේ කතාවෙන් අපට ගත හැක්කේ ඔබ තෝරා ගන්නා මාර්ගය කොතැනකින් ආරම්භ වුවත් එය වගකීම් සහ උපරිමයෙන් කළහොත් ඔබට ලෝකයේම සාර්ථකත්වය ලැබිය හැකි යන්නයි. මෙවැනි වීඩියෝ නැරඹීමට බුද්ධි තීර්ථ නාලිකාව සමග දිගටම හැදීගෙන ඉන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා වගේම අපේ channel එක subscribe කරන්න විතරක් නෙවෙයි වීඩියෝව ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.